වෙල් ඔන්න අද පාඩමේ අපි ඉගෙන ගන්නේ අතීත කාලේ වාක්‍යයක් කියනකොට කාලය හැඟවීම ගැනයි. ඒ කියන්නේ දැන් අපි කියනවා මේතදී සති දෙකකට කලින් පෙරේදා සෑහෙන කාලයකට ඉස්සර ඔය වගේ අතීත කාලේ වාක්‍යයක් එක්ක යමක් කරා කියනකොට කාලය හංගවනවනේ. හරි. ඔය ඔක්කොම ඉගෙන ගමු. අපි මේ ඔක්කොම ඉගෙන ගන්න මේ I went there කියන පොදු වාක්‍ය පාවිච්චි කරමු. I went there කියන්නේ මම එහෙ ගියා කියන එක. බලමු මේ අදහස ඔබට කියන්න පුළුවන්ද කියලා. බැරි වුණොත් ඔන්න මම කියලා දෙනවා ඉගෙන ගන්න පුළුවන්. මුලින්ම කියමු මම එහෙ ඊයේ ගියා. එතකොට කියන්නේ I went there yesterday. හරි. ඊයේ කියන්නේ yesterday. I went there yesterday. I went there yesterday. ඊළඟ මම එහෙ පෙරේදා ගියා. මම එහෙ ගියා පෙරේදා කොහොමද කියන්නේ? I went there the day before yesterday. The day before yesterday කියන්නේ පෙරේදා කියන එක. දැන් මම උදාහරණ ගන්නේ I went there කියන එක උනාට ඕනේ වාක්‍යයකට ගන්න පුළුවන් මේක. I went there the day before yesterday. මෙහෙම කියන්න පුළුවන්ද? මම මෑතදී එහෙ ගියා. මම මේ ළඟදී එහෙ ගියා. ඔව්. එතකොට කියන්නේ I went there recently. Recently කියන්නේ මෑතදී කියන එක. I went there recently. ඒ වගේම මම ළඟදී එහෙ ගියා කියනවා නම් කියන්න පුළුවන් I went there the other day කියලා. මොකද I went there the other day. I went there the other day. මොකද මේ the other day කිව්වේ මේ ළඟදී කියන එකයි. හරිද? I went there the other day. මම ළඟදී එහෙ ගියා. ඊයේ මං එහෙ ගියා. ඊයේ මං එහෙ ගියා කවුද කියන්නේ? I went there last night. ඊයේ කියන්නේ last night. I went there last night. අපි කියනවා නම් මම මාස දෙකකට කලින් එහෙ ගියා කියලා. මාස දෙකකට කලින්. මාස දෙකකට කලින් කියන්නේ 2 months ago. ago කියන්නේ කලින් කියන එක 2 months ago මාස දෙකකට කලින්. මං එහෙ ගියා මාස දෙකකට කලින්. I went there 2 months ago. ආයි කියනවා පහුගිය සතියාන්තේ මං එහෙ ගියා. weekend එකේ ගියා කියනවනේ. ඕක කියන්නේ ලස්සන ක්‍රමයක් තමයි I went there over the weekend. I went there over the weekend. over the weekend කියන්නේ පහුගිය නැත්නම් සතියාන්තේ කියන එකයි. I went there over the weekend. පුළුවන් ද කියන්නේ සෑහෙන කාලයකට කලින් මං එහෙ ගියා කියලා. සෑහෙන කාලයකට කලින් මං එහෙ ගියා. කියන්නේ වෙන්නේ I went there a long ago. මොකද a long ago කියන්නේ සෑහෙන කාලයකට කලින් කියන එකයි. I went there a long ago. හරි අපි දැන් බලමු මේ අපිට පාවිච්චි කරලා කතා කරන්න පුළුවන්ද කියලා. දැන් ඉස්සර අපි හිතුවේ ඉංග්‍රීසි කතා කරන්න හරි අමාරුයි සෑහෙන කාලයක් ගත වෙනවා ඉංග්‍රීසියට අපිට ඇඩ්ජස්ට් වෙන්න බෑ කියලා. හැබැයි ඒක වෙනස් කරලා අවුරුදු ගාණක් ගත කරන්නේ නැතුව කෙටිම කාලයකදී ගොඩක් මහන්සි වෙන්නේ නැතුව ඉංග්‍රීසි කතා කරන ජීවිතේ එකවරම පටන් අරගෙන සරලව ඉංග්‍රීසි හරහාම ඉංග්‍රීසි වලට ඇතුළු වෙන ගමනක අපි මිනිසුන් අපි එකතු කරලා ඉංග්‍රීසි කතා කරනවා කියන එක සැහැල්ලු බවට පත් කරලා තියෙනවා මේ සරල ක්‍රියාකාරකම් සහ පුහුණු වීම එක්ක. ඉතින් මේ වගේ ඊළඟ පුහුණුවක් ආරම්භ වෙනවා ජූනි මාසයේ 3 2026 ජූනි මාසයේ 3 මේ මතක් කිරීම කලේ ඉංග්‍රීසි ඕන වෙලා තියෙන ගොඩාක් අය ඉන්නවා. හැබැයි හරියට ඉගෙන ගන්නේ කොහොමද කියලා ප්‍රැක්ටිකල් ක්‍රමයක් හොයාගන්න බැරුව. ගොඩක් පන්ති වලට යනවා. හැබැයි ඉගෙන ගන්නවා, ග්‍රැමර් ඉගෙන ගන්නවා, විවිධ වාක්‍ය රට ඉගෙන ගන්නවා. එළියට එනවා. ඒ ඉංග්‍රීසි අපිට වැඩක් නෑ කියලා තේරෙනවා. මොකද ඒවා භාවිතා කරලා ඒ තුල ජීවත් වෙලා ඉංග්‍රීසියෙන් රස විඳලා පුහුණු වෙන්නේ නැති හින්දා. හැබැයි මේ මාස 4ක් ආරම්භ වෙන්නේ ජූනි මාස 3 ඉඳලා ඔන්ලයින් Zoom හරහා අපි ඔක්කොම එකතු වෙලා ඉංග්‍රීසියෙන් රස විඳින මාස 4ක්. ඉංග්‍රීසියෙන් ජීවිතය ජීවත් කරන මාස 4ක්. මූලික දැනීමක් අවශ්‍ය නැහැ. වයස් භේදයකුත් නැහැ. ලෝකෙ කොහෙටියත් සම්බන්ධ වෙන්නට පුළුවන්. ඉංග්‍රීසි කතා කරන්නට උවමනාව තියෙනවා නම් ඉංග්‍රීසි ඕනේ නම් මෙන්න මේ පහත අංකයට ඔබගේ නම WhatsApp කරලා තියන්න තොරතුරු ලබා දෙන්නම් සම්බන්ධ වෙන්න පුළුවන්. මේ මතක් කිරීම කලේ ඉංග්‍රීසි ගොඩක්ම ඕන නැතින හැම දිනාටමයි. දැන් අර මම කලින් කියපු ටික පුළුවන් නම් මම ඔයාව දැක්ක කියන වාක්‍යයත් එක්ක කියන්න බලන්න. I saw you. මම ඔයාව දැක්කා. මම ඉංග්‍රීසි වලින් කියන්න කලින් ඔබ try කරන්න. මම ඉංග්‍රීසි වලින් කියන්නේ. මම ඔයාව ඊයේ දැක්කා. කොහොමද කිව්වේ? I saw you yesterday. මම ඔයාව පෙරේදා දැක්කා. I saw you the day before yesterday. මම පොඩක් නිහඬව ඉන්නේ ඔබට වාක්‍ය කියන්න ඉඩ දීලා. ඔබ මට කලින් කියන්න බලන්න. මම ඔයාව ගිය සතියේ දැක්කා. I saw you last week. මම ඔයාව දවස් 5කට කලින් දැක්කා. I saw you 5 days ago. මම ඔයාව ගිය සතියන්තේ දැක්කා. I saw you over the weekend. I saw you over the weekend. මම ඔයාව ඊයේ දැක්කා. I saw you last night. මම ඔයාව ළඟදී දැක්කා. I saw you recently. එහෙම නැත්නම් මම ඔයාව ළඟදී දැක්ක කියන එක I saw you the other day කියලා කියන්නත් පුළුවන් නේද? I saw you the other day. මම ඔයාව සෑහෙන කාලයකට කලින් දැක්කේ. I saw you a long time ago. හරි බොහොම වැදගත් නිතර කතා කරන ඕන කොටස් ටිකක් තමයි අද සාකච්ඡා කරේ. කාලය පිළිබඳව හැඟවීමක්. තවත් අපි ඉගෙන ගන්න ඕනේ අනාගත කාලේ නැත්නම් වර්තමාන කාලේ විවිධ අවස්ථාවල කාලය හැඟවීම මේ කාලය හැඟවීම කියන පාඩමත් එක්ක. හරි
මුණ ගැහෙමු තවත් බොහොම ලස්සන පාඩමකින් ඉංග්‍රීසි මහගෙදරත් එක්ක.